ආයුබෝවන් 2015 මැතිවරණ සමයට සමගාමීව පවත්වනු ලබන සමාජ විද්වත් කතිකාවකට දේශීය වෛද්‍ය ශාස්ත්‍රවේදී දිමිත්‍රි මල්ලෝ මහතා අදත් අප සමග සම්බන්ධ වී සිටිනවා. මේ අනුව මල්ලව මැතිතුමාගෙන් මම අහන්න කැමති මීට පසුබිම් වන ජ්‍යොතිෂ්‍ය හා සමාජ විද්‍යා කරුණු මොනවද කියලා සවිස්තරාත්මක දැනගන්න මම මේ මොතේ කැමතියි. බොහොම ස්තුතියි පාල්ත මහත්මයාණෙනි. ඇත්තටම අපිට මෙවර 2015 වර්ෂය විශේෂ මැතිවරණ සමයක් මම හිතන්නේ මුලින්ම පැවැත්වෙන ජනාධිපතිවරණය ඉන් අනතුරුවයි මහ මැතිවරණයකට යන්න සූදානම් වෙන්නේ. ඇත්තටම මේ අවස්ථාව පක්ෂ දෙකටම පොදුවේ තීරණාත්මක කාලයක් නැතවදියක් තමයි මේ පසු කරමින් සිටින්නේ. එතෙන්දී මම කැමති ඉස්සලාම සාකච්ඡා කරන්න නැත්නම් කතා බහ කරන්නට මේ ජ්‍යොතිෂ විද්‍යාත්මකව මේ අවස්ථාව වෙන විට මේ කියන්නේ මේ අද කියන දිනය වෙනකොට මොන වගේ මතවාද පළ කරලා තියෙනවද? ඒ මතවාදවල තියෙන විද්‍යාත්මක හරයක්, සමාජ විද්‍යාත්මක හරයක් තියෙනවද කියන කාරණාව සම්බන්ධව කරුණු සම්බන්ධව සාකච්ඡා කරන්න. ඉතින්දී මේ මුලින්ම මම කැමති අපේ මේ විද්වත් කතිකාවතින් හෙළි කරලා දෙන්නට විශේෂයෙන්ම මේ පහුගිය දින මේ මාසයේ කහමාර මුළුල්ලෙම ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරපු දිනේෂ්ට මේ අද කියන දවස දක්වාම විවිධ මුද්‍රිත මාධ්‍යවල ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යවල තාම ඉහළින් මේ ජ්‍යොතිෂය කියන විෂය සම්බන්ධ කරගෙන තමයි කොහොමද මේ මැතිවරණය මේ දිනන්නේ කවුද කාටද අතුරු වාසි තියෙන්නේ කාටද අතුරු වාසි තියෙන්නේ කියන එක සම්බන්ධව මේ සාකච්ඡා කරනු ලැබුවා. මම හිතන්නේ මේ මෙතනින් කියන්න තියෙන්නේ අර ශායනික ජ්‍යොතිෂ විද්‍යාව ඇසුරෙන් මම හිතන්නේ කිහිප දෙනෙක් ඇරුණුකොට අනිත් හැම කෙනෙක්ම වගේ මේ කරුණු කාරණා එලිදරව් කරේ මේ දාල කියන සටහන් ඇතුලින් නැත්තම් ව්‍යවહાරික සාමාන්‍ය ජ්‍යොතිෂ ක්‍රමයෙන් තමයි මේ මත පළ කරේ. මම හිතන්නේ හැම මතයක්ම මිත්‍යා මත හැටියටයි මේ පාල්ත මහත්තයා මේ අවස්ථාවේ සඳහන් කරන්න තියෙන්නේ. විශේෂයෙන්ම මේක නාලිකාවක මම දැක්කා මේ කීප කියන්නේ ජ්‍යොතිෂය සම්බන්ධව උගත් කියන විශාරද කියන පිරිසක්ම එකතු කරගෙන මේ ඒ නිවේදක මහත්මයා අහනවා මේ කොහොමද මෙවර ජයග්‍රහණය ලබන්නේ කවුද කොහොමද කියන. එතෙන්දී පළමුව ඉදිරිපත් කරේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ මේ කේන්ද්‍රය සම්බන්ධ. මෙතෙන්දී පළවෙනි වරට මම සඳහන් කරන්න ඕනේ මේ කේන්ද්‍රයක් අරගෙන මේ විශාල ජනානුපාතයක ජනමානසිකත්ව වෙනස් කරන්නට මේක උපයෝගී කරගත්ත එක තමයි පළවෙනිම අඩුපාඩුව නැත්තම් වැරද්ද. ඊළඟ කාරණාව තමයි ඒ සඳහා සායනික ජ්‍යොතිෂ විද්‍යාව හෝ එහෙම නැත්නම් එහාට ගිය ක්‍රිෂ්ණමූර්ති වගේ ජ්‍යොතිෂ විද්‍යාවක් ඇසුරින් මේ කාරණා විග්‍රහ නොකිරීම. ඉතින් එතනදී මම පැහැදිලිවම මේ දැක්ක පාලිත මහත්මයෝ මේ හැම අවස්ථාවකදීම අපි කියමු දැන් උදාහරණයකට මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කේන්ද්‍රය අරගෙන මේ කේන්ද්‍රයේ උඩ මතු පිට මෙන්න මේ කියන ගුරුගේ ලක්ෂණේ තියෙනවා රවි බුදගේ මේ ලක්ෂණේ මේ අවස්ථාවේ මේ විදියට තියෙනවා. ඒතකොට කන්‍යා කියන ලග්නෙට ශනිසුරුගේ ග්‍රහ මාරුවත් එක්ක ඊටාම හොඳ කාලයක්. ඒක නිසා මෙන්න මේවයි මම කියන්නේ මෙන්න මේ වගේ හීනමාන මතයක් අපි මේ ජෝතිෂයෙන් එළිදරව් වෙනකොට මම කල්පනා අපි දැක්ක දේ තමයි මේක මේ කියන්නේ කොහොමද මේ කරුණු සහිතව. ඇත්තටම මේ කොළ කෑල්ලක් අරගෙන ඒ කොළ කෑල්ල උඩ දල කේන්ද්‍රික සටහන් කරගෙන ග්‍රහයෝ 4-5 දිනක් නැත්නම් 9 දිනම සටහන් කරගෙන මේ. ඉතින් ඒක කියන්න අපහසු කාරණාවක්. අනිත් කාරණාව තමයි මේ වැඩේ වෙලා තියෙන්නේ මේ මොනම හේතුවක් නිසාවත් ඒ දෛවඥ මහතුරු මොනම හේතුවක් නිසාවත් මේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කේන්ද්‍රය තුල තියෙන මේ අඩුපාඩුවක් පෙන්වන්නේ නැහැ. ඔක්කොම හොඳයි. සියල්ල හොඳයි. ඒක පාර්ශ්විකම තීරණය කරනවා මේ සියල්ල හොඳයි කියලා. ඉතින් මම කියන්නේ මේකයි. කේන්දරයකින් සටහන අපි පැත්තකට දාමුකෝ. මිනිස්සෙක් කියලා ගත්තාම මේ සුඛ දුක්ඛ කියන දෙකේ මිශ්‍රණයක්. හොඳ සහ නරක කියන එකේ මිශ්‍රණයක්.
එතකොට හොඳ සහ නරක එකේ මිශ්‍රණය ඒකපාර්ශ්වික විදියට මේක 100% හොඳයි කියලා කතා බහ කරන්න අපහසුයි. ඒක නිසා මේ සියලු ජ්‍යොතිෂ මත වෙන්නේ කියන මේ කතාව පදනම් කරගෙන අපිට බැහැර කරන්න සිද්ධ වෙනවා. ඊළඟට තමයි මම තව අවස්ථාවකදී දැක්කා මේ කියන්නේ තවත් ශ්‍රව්‍යදිස්ස නාලිකාවක මේ S2 මේ පේන්නේ නැති මහත්මයෙක් සහ ඊට පස්සේ ඒ එක්කම තවත් මේ ජ්‍යොතිෂ විශාරද කියන මහත්මයෙක් ඒත් එකතු වෙලා මේ ජනාධිපතිවරණයට ජය ගැනීමේ පාර්ශවයේ සම්බන්ධව කතා බහක යෙදෙනවා. එතෙන්දී ඒ S2 පේන්නේ නැති මහත්මයා ගැන නම් මම වචනයක් කතා කරන්න ඕනේ. මොකද මේ අපි නම් S2 පේනවා. අපිට මේ මොනවා හරි පොතක් පෙරලා බලන්න පුළුවන් මොනවද කරුණු කාරණා ඒකට පටහැනි වෙනවද සමාජයෙන් ඒක විමසලා බලන්න පුළුවන් විමර්ශනයක් ලක් කරන්න පුළුවන් විමර්ශනයට ලක් කරලා වෙලා ඒක කොයි ආකාරයේද මේ සිද්ධ වෙන්නේ කියන එක සම්බන්ධව ප්‍රඥා ගෝචර කරගන්න හරි පහසුයි. නමුත් මේ S2 නොපෙනී විශේෂයෙන්ම මේ කියන්නේ මොනම හේතුවක් නිසාවත් බාහිර ලෝකයේ පේන්නේ නැතුව කිසිම ග්‍රහවස්තු මේ එළියේ තියෙන ඈත තියෙන ග්‍රහවස්තු කෙසේ වෙතත් මේ තමන් අතගත ගන්න මේ පුටුව මේසේ ඇඳ ඇතිරිලිවත් පේන්නේ නැති මහත්මයෙක් තමයි මේ කාරණාව කියන්නේ. ඇත්තටම එතුමාගේ එතුමා සඳහන් කරනවා මේ නැකත් සකස් කරලා තියෙන්නේ නැත්නම් මේ ජනාධිපතිවරණයට අදාළ මේ කියන්නේ නාම යෝජනා බාර දීම එතනින් ගියාපම නාම යෝජනා බාර දීමෙන් පස්සේ ඊට ඉස්සෙල්ලා මේ කොහොමද මේ කියන්නේ මේක ජනාධිපතිවරණයට හොඳ කෙනෙක් තෝරා ගැනීම මේ කියන කාරණාවලදී හැම අවස්ථාවකදීම යෝජනා කරගන්න තිබු ආකාරය විස්තර කරා. එතෙන්දී මේ එතුමා සඳහන් කරා මේක හමස් නැකතකින්. හමස් කියලා කියන්නේ මේ ඇත්තටම මේ කියන්නේ දවසක සාමාන්‍යයෙන් ඊටම දොස්සහිත අවස්ථාවක්. ඔය කාන දග්ද මේ එතනික මර යෝග වගේ කියලා මේ දවසේ අසුද්ධ වෙන අවස්ථාවල් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ කරුණු ඊටම කියන්නේ ඕක මේ අපිට පොතක් පෙරලලත් මතක තියාගන්න අමාරුයි. මේ අපි කොහොමද දැන් ජනාධිපතිවරණේ පැවැත්වෙන දිනේ 8 වෙනිදා කොහොමද තියෙන්නේ කියන එක සම්බන්ධව දැන් මේ මොහොත තව කෙනෙකුට එකපාරටම කියන්න බෑ. නමුත් මේ මහත්මයා ඔය මේ S2 පේන්නේ නැති මේ මහත්මයා ඊටම නිවැරදිව මෙන්න මේ දවසේ අහවල් පැය ගණන තුල මේ කාණ තියෙනවා. මේ අහවල් පැය ටිකේ ඉඳලා මේ කීපය දක්වා අව තියෙනවා. මේ කොටසේ ඉඳලා මේ කොටස දක්වා දග්ද කියන දෝෂේ තියෙනවා. ඉතින් ඒක නිසා අපි මම ඊට පස්සේ එතුමා ඒ කිව්ව කරුණු කාරණාත් එක්ක මම පොත්පත් පෙරලා බලනකොට හරියටම හරි එක මම හිතන්නේ මේ එක අංශ මාත්‍රයක් නිකන් ව්‍යාජ තොරතුරක් දුන්නේ නැහැ. ඒ අනුව අපිට විශ්වාස කරන්න පුළුවන් එතුමා පළ කරපු මතය. එතුමා කියනවා මේක රනිල් මහත්මයා ගෙදර යවීම සඳහා සකස් කරපු නැකතක්. ඒතකොට රනිල් මහත්මයා ගෙදර යවන්න හදපු නැකත ඒක රනිල් මහත්තයාට සාපේක්ෂව සකස් කරලා තියෙන්නේ. ඊළඟට මේක අහඹු ලෙස මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මේ එනවා මේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා හැටියට මේ ජනාධිපතිවරණ. අන්න එතකොට එතුමා සම්බන්ධව මේකේ කිසිම බලාත්මක ගතියක් නැහැ කියන එක. ඒක මෙමය දැන් මම නම් මගේ ගාව නම් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා සම්බන්ධව මේ කේන්ද්‍ර සටහනක් හෝ ඒ සම්බන්ධව මේ විග්‍රහයක් කරන්න මග ළඟ මේ විශේෂ තොරතුරු මේ අඩුපාඩුකමක් තියෙනවා. ඒ නිසා මට ඒ ගැන විශේෂ අදහසක් පළ කරන්න බෑ. නමුත් එතුමා කියනවා දැන් මේ තියෙන තත්ත්වයේ උඩ මේ ජනාධිපතිතුමාට මේ ඇති වෙලා තියෙන මේ අහිතකර තත්ත්වයේ මත අනිවාර්යයෙන්ම මේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා තමයි ජයගන්නේ කියලා. මම අහන්නේ මේ S2 පේන්නේ නැති මහත්මයා මේ තරම් විශාල විදිහට සූක්ෂම විදිහට සියුම් විදිහට අනුබෙදීම් කරලා මේ කරුණු කාරණා කියනකොට මේ S2 පේන විශාරද කියන පට්ටම් ඔළුවේ ගහගෙන දඟලන කරේ මේ එක ව්‍යාජ මෙඩල් එල්ලගෙන මේ කියන්නේ ව්‍යාජ මේ පතිරු දාගෙන කරන මේ කාරණාව මේ හෙලි දරව් කරන්නේ මොනවද කියන එක. ඒක නිසා මම හිතනවා මේ පාල්ත මහත්මයා මෙතන විශාල වශයෙන්
මේ විශාල වශයෙන් මෙතන සිද්ධ වෙන්නේ හැම අවස්ථාවකදී මේ ජ්‍යොතිෂය කියන විෂයට මුවා වෙලා වෙන වෙන කරුණු කාරණා තියෙන්නේ. දැන් සමහර වෙලාවට ප්‍රශ්නයක් අහන්න පුළුවන් ඔබතුමාලා මේ ඇයි ජනාධිපතිතුමාට නැද්ද මේ නෑ ඇත්තම මෙතුමාගේ සම්බන්ධව කිසිම ගැටලුවක් මේ පෞද්ගලිකව නෑ. නමුත් සායනික ජ්‍යොතිෂ විද්‍යාව අනුව එතුමා ගැන විග්‍රහයක් කරන්න පුළුවන්. එතනදී උදාහරණයක් හැටියට එක්තරා මහත්මයෙකු කියනවා මේ ජනාධිපතිතුමාට මේ ඊටම ප්‍රබල රාජයෝගයක්. මේ රාජයෝග කාටවත් නැහැ. හරියට විග්‍රහ කරොත් එimhe රාජයෝග කියන එක සායනික ජ්‍යොතිෂ විද්‍යාවේ නැහැ. හැබැයි විවිධ ග්‍රහ සිද්ධාන්ත තියෙනවා. ඒ සිද්ධාන්ත මත පදනම් කරගෙන ඒවා සමුච්ඡේද වශයෙන් මේ වෙනස් කරලා ඒව මේ පරිච්ඡේද වශයෙන් අඳුරගෙන ඒකට උපාය උපගමන වෙන සමාජ සංසිද්ධි තමයි මේ විග්‍රහ කරනු ලබන්නේ සායනික ජ්‍යොතිෂ විද්‍යාව. අන්න එතනදී මහින්ද රාජපක්ෂ මහත්මයා ගැන ලොකු කතන්දරයක් මේ කියන්න පුළුවන්. එතුමා ජයග්‍රහණය කරන්නේ මෙන්න මේ කියන පද. ඇයි හත් දෙයියනේ දැන් මෙහෙමනේ අපි නිකන් කල්පනා කරමු මේ ජ්‍යොතිෂයේම විතරක් මෙතෙන්ට ඒකරාශී කරගෙන මේ ඇයි මේ කියන මේ ජනතාව මම්මුලා කරලා දාන්නේ අපිට තිබ්බයි ඒ කතාව පැත්තකින් දාලා සමාජ උපගමනයේ සිදුවෙච්ච සිදුවීමක් තියෙනවා. දැවැන්ත සිදුවීමක් තමයි මේ පහුගිය කාලවකවානුව තුළ වසර 30ක මේ දැවැන්ත මිනිස් සංහාරයක් සිද්ධ කරපු කුරිරු මේ මිලච්ච යුද්ධය අවසන් කරපු අපේ ජනාධිපතිතුමා සම්බන්ධව තියෙන මේ સિદ્ધාන්තය අරන් එන්න පුළුවන් ජනරජ කේන්දරෙන් මෙතෙන්ට අරගෙන ඇවිල්ලා මෙන්න මේක විග්‍රහ කරන්න පුළුවන්. මෙන්න මේක විග්‍රහ කරලා බලනකොට මේ තුල ලොකු සමාජ විද්‍යාත්මක හරයක් මේක විශේෂ හරයක් සහ පෙනුමක් තියෙනවා. මේක තමයි මම හිතන්නේ. ඉතින් මේකවත් කියන්නේ නැතුව මෙන්න කතන්දර ටිකක් හදාගෙන මේ ග්‍රහ කීප දෙනෙක් පටලගෙන කියන එක නිසා මම හිතන්නේ ඒක අයින් කරන්න ඕනේ. අනිත් කාරණාව තමයි මේ පාල්ත මහත්මයා සමහර තැන්වල මේ ගොඩාක් මෙන්න මේ වගේ සිද්ධියක් වෙනවා. මේ අපි කියමුකෝ දැන් එක මහත්මෙක් මේ ජෝෂ මහත්මයෙක් කියනවා මේ ඊයේ පෙරේදා සිදුවෙච්ච මේ ශනිසුරු ග්‍රහ මාරුව නිසා කඳු කඩාගෙන වැටෙනවා නායම් සිද්ධ වෙනවා. ඒ අතරතුර මේ ලොකු විශාල වශයෙන් ජල ගැලීම් සිද්ධ වෙනවා. මේ ජනතාව අවතැන් වෙනවා. ඕවාදී ඊළඟට එහෙම කියලා ඊට පස්සේ ඒක උණයින් පස්සේ කියනවා මම තමයි හරියටම ඕක කිව්වේ කියලා. මම තමයි වෙන කවුරුත් මේ ඕක කිව්වේ මම මගේ එක මේ අනාවැකිය හරියටම හරි ගියා කියලා. හැබැයි වැඩේ වෙලා තියෙන්නේ මේ සියල්ල සිද්ධ වෙන්නේ ජ්‍යොතිෂය කියන විෂයෙන් බැහැරව. හොඳටම කල්පනා කරන්න අපි කියමු සූර්යාගේ සම්බන්ධතාවයේ මතයි සියලු උෂ්ණලතාදීන්ගේ තියෙන මේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය සිද්ධ වෙලා උෂ්ණලතාවලට තියෙන ජීවයේ ප්‍රාණය දෙන්නේ. එතකොට සූර්යාගේ සම්බන්ධයක් තියෙනවා. සූර්යා ඒ සම්බන්ධ තියෙන්නේ කඳු කඩාගෙන වැටෙන්න සෙනසුරු සම්බන්ධයක් නැහැ. සූර්යාගේ සම්බන්ධය සූර්යා මොනවා හරි නීච වුණා නම් ඔන්න කීයද හැකි නැත්තම් කාලාන්තරයක් තිස්සේ මේ සූර්යයා සැඟ වෙලා මේ කියන්නේ නැත්තම් මේ සූර්යයා පායන්නේ නැතුව ඉඳලා පොළොවේ තෙතමනිය බහුල වෙලා ඊට පස්සේ පස් මේ කණ්ඩි වල නැත්තම් ඒ පස් කඳු වල ඒ තද වෙච්ච පස් ස්කන්ධ මේ එහෙම වෙලා මේ නා යනවා කියලා. ඉතින් එහෙම දෙයක් උන්නේ නැහැ නේ මේ සෙනසුරු කියලා කියන්නේ මේ ගොඩක් ඈත ඉන්න අනිත් එක තමයි මේ සෙනසුරු ග්‍රහයගේ කිසිම සම්බන්ධයක් නැහැ මේකට. ඉතින් ඕක ඕක තමයි ඊළඟ මිත්‍යාව. ඒක නිසා හොඳට කල්පනා කරන්න ඕනේ මේ ජෝතිෂ මහත්තුරු මේවා කරුණාකාරණා මේවා මේ විදිහට කියනකොට අපේ ජනතාව මේවත් එක්ක මේ යන්න නරකයි. නැත්තම් මේවා සම්බන්ධව විශ්වාස කරගෙන අනේ මෙහෙම සිද්ධ වෙනවා. මෙහෙම සිද්ධ වුණාම රටට වෙන විපත් කියලා. අනිත් එක තමයි මෙහෙම රටට නිතර විපත් ඇති වෙනවා. මේ වගේ සුලිසුලං ගහමනවා. අර මේ කියලා හීන ජනමානසිකත්වයක් ඇති කරාම මිනිස්සුන්ගේ එදිනෙදා රාජකාරීටම මේ ලොකු අවුල් සහගත තත්යකටපත් වෙනවා. ඒක නිසායි අපි විග්‍රහ කරන්න තියෙන්නේ මේ ජ්‍යොතිෂය කියන විශේෂයෙන් සමහර අවස්ථාවල බැහැර වෙලා අපි කටයුතු කළ යුතුයි කියන එක. මමත් ජ්‍යොතිෂඥ මම ජ්‍යොතිෂය කියන විශේෂ සම්බන්ධව ගොඩක් මේ ඉන්දියාවේ විශේෂ පුහුණුවකින් මේ සම්බන්ධව කරුණාකාරණා ශාගෙන තියෙනවා. ඉතින් ඒක නමුත් වැඩේ වෙලා තියෙන්නේ මේ විෂය විතරක් මුල් කරගෙන මේ කරනු ලබන මේ විදුම්බරය වෙනස් කරන්න ඕනේ. ඊළඟට මේ වෙනස් කරලා ඊට සමපාත වෙන ඊට අනුපාත වෙන ක්‍රමයකට තමයි මේ අපි මේවා දැන හඳුනා ගන්න තියෙන්නේ. ඊළඟ කාරණාව මම මතක් කරන්න කැමතියි පාල්ත මහත්තයා විශේෂයෙන් මේ ශනිසුරු ග්‍රහයගේ තියෙන කර්කස අමිහිරි කටුක ස්වභාවය නිසා මේ අපි කියමු දැන් උදාහරණයක් ඇටියට මේ කාල සීමාව තුළ සියලුම වෘශ්චික ලග්නකාරය අයට වෘශ්චික ලග්නය දරන සියලු දෙනාටම මේ තියෙනවා මේ සෙනසුරුගේ ග්‍රහ දෘෂ්ටිය 100% කේන්ද්‍රගත වෙනවා ලග්නෙට.
එතකොට හිස සහ මනාඩි කේන්ද්‍ර විව්‍යුහ සහ ස්නායු පද්ධතිය සහ මේ සියලු තැන් වලට ආවරණය වෙන විදිහට තමයි මේ සෙනසුරුගේ ග්‍රහ කිරණ ඇදගෙන වැටෙන්නේ. එතකොට ඕක ගත්තොත් එහෙම ඇත්තටම මේ ජෛව මෙතනදී වෙන ජෛව සහ චෛතසික වෙනස්කම හරියට කල්පනා කරලා බැලුවොත් එහෙම විශේෂයෙන්ම දැන් ජෛව මේ වෙන වෙනස්කම් බලමුකෝ. එතෙන්දී වෙන්නේ මේ අධික වශයෙන් මේ ශරීරයේ පවතින ජල තුලනය වෙනස් වෙනවා. ජල තුලනය වෙනස් වෙනවා කියලා කියන්නේ ජලය අධික කියන්නේ ජලය මේ ශරීරයේ තියෙන ප්‍රමාණය අඩු කරලා දානවා. ඊළඟට අග්න්‍යාශය දුර්වල කරනවා. ඒ අග්න්‍යාශය දුර්වල මේ වීම නිසා මේ නොඑක් රෝගාබාධ වලට මේ හසු වෙනවා. ඒතකොට මේ රෝගාබාධත් එක්ක ඊට මේ ඒවා වැඩි දියුණු වෙනකොට ඒවා ඒ රාෂ්ට්‍රක බවට පත් වෙනවා. එතකොට මේකට කරන්න ඕනේ පිළියමක් තියෙනවා. දැන් අපි කියමු දැන් සාමාන්‍යයෙන් විශේෂයෙන්ම මේ සෙනසුරු ග්‍රහය නිසා ඇති වෙන යම්කිසි ජෛව වෙනස්කමක් අපි ඒක ගත්තොත් ඒක මේ රෝගාබාධයකට සම්බන්ධ වීමට තරම් දියුණු වෙනවා නම් නැත්නම් ඒක දියුණු නම් එතෙන්දි කරන්න වෙන්නේ මේ ශික්ෂාමය පිළිවෙතක් අනුගමනය කරන්න ඕනේ. ශික්ෂාමය පිළිවෙතක් කියලා කියන්නේ මේ ජලය අඩු වෙන අපි ඒකට විශේෂ ජල මේ ක්‍රමයක් අනුගමනය කරලා ඒ අතිරික්ත කියන්නේ ශරීරයෙන් නික්මෙච්ච අඩු වෙච්ච ජලයට අතිරික්ත ජල පෝෂණයක් ලබා දීම. ඊළඟට තමයි පලා වර්ග, එතනින් යම කිරි හොදින්, එතනින් කිරි හොදි වගේ දේවල් අරගෙන, එහෙම නැත්නම් ওই බතල වගේ දේශීය ආහාර අරගෙන ඒකට අවශ්‍ය සුදුසු ආහාර මේ වැඩ පිළිවෙලකට යන එක. හැබැයි ඒකට එතන යන්නේ නැතුව එකපාරටම කියනවා මෙන්න මෙහෙම මේමයි සෙනසුරුගේ අපලයි හැමතැනටම යන්න ගිහිල්ලා තැන් තැන් වල පහම්පත්තු කරන්න. පහම්පත්තු කරලා ඉවරලා මේ කාකෝ ටික හොයලා කොහොම හරි කමන්නේ මේ කිරිබත් ටිකක් හදලා ඉවරලා කණ්ඩ දෙන්න. කිරිබත් කණ්ඩ දීලා මේ කාක්කන්ට පහන් එළමිතෙල් පහම්පත්තු. හැබැයි මේක ආගමික ආධ්‍යාත්මික වශයෙන් ටිකක් හොඳයි. නමුත් මම අහන්නේ මේක වැරදි දිශාවකට තල්ලු කිරීම නිසා, වැරදි පැත්තකට තල්ලු කිරීම නිසා අන්න අර්ථනිදි වෙන අසාධාරණේ. මොකද අපි කියමු දැන් ඇත්තටම අපි කියමු දැන් සෙනසුරුගේ ග්‍රහ පීඩනයේ නිසා ඇති වෙනවා තදබල රෝගාබාධයක්. මේකට පහම්පත්තු කර මේ කාකන්ට කිරිබත් ගිල්ලෝ හිටියොත් එimhe අර අසාධ්‍ය වෙන්න පුළුවන්. ඒක නිසා මෙන්න මේ ආකාරයේ මිත්‍යා ස්වභාවයකට තමයි මේ මැතිවරණය කියන කාරණාවත් සමාජයේ අන්දානුකරන පැත්තකට යොමු කරලා මේ පැත්ත දිශාව වෙනස් කරලා තියෙනවා. ඒ නිසා අල්ත මහත්වෝ අපි තාම වගකීමකින් මේ කතා බහ මේ සමාජයට මේ පණිවිඩය දෙන්න ඕනේ. ඊළඟට තමයි මේ අපේ පාල්ත මහත්වෝ යමක් කරනකොට යමක් හටගන්නේ හේතුවක් අනුව. යම් කිසි දෙයක් ඇති වෙන්නේ හේතුවක්. හේතු ප්‍රත්‍යක් නැතුව කිසිම දෙයක් මේ ලෝකේ හටගන්නේ නැහැ. ඒක මේ සනාතන ධර්මයක්. ඒක බෞද්ධ දර්ශනය තුළ තියෙන මුල්ම හරය සහ පෙනුම තමයි ඒක. හේතුඵලවාදී. නමුත් මේ හේතුවක් නිසා හටගන්න ඵලය වෙනස් කරන්න පුළුවන්. ඒක ක්‍රමයේ මොකද හේතුව නැයින් කිරීම. දැන් එතනදී අපි කල්පනා කරමු ජනාධිපතිතුමාගේ කේන්ද්‍රයේ වටා මේ පරිබාහිරික වශයෙන් ඇති වෙලා තියෙන ගැටලු ටික අපි සමුච්ඡේද වශයෙන් විග්‍රහ කරමුකෝ. මේ සමුච්ඡේද වශයෙන් විග්‍රහ කරනකොට අපිට පුළුවන් මේ ඇත්තටම එතුමාට තියෙන ග්‍රහ බාධක නෙමෙයි සමාජ බාධක මොනවද කියන අඳුර ගන්න. හැබැයි යම් කිසි කෙනෙක් කිව්වොත් අනේ මේ ජනාධිපතිතුමා අනිවාර්යයෙන්ම මෙවර ජය ගන්නවා කිසිම දෙකක් නැහැ කියලා ජනාධිපතිතුමා අධ්‍යග්‍රහ මන්දිරයට වෙලා විතරක් මේ ඉඳලා තවත් වෙනස් විදිය තවත් මේ සමාජයට කරන්න ඕනේ වගකීම දුකම ඉෂ්ට කරන්නේ නැතුව පුළුවන් නම් මේ පාර ආයෙත් බලයටපත් වෙන්න තමයි එතුමා උත්සාහ කරන්නේ. ඇයි දන්නේ නැහැ මේ ජෝතිෂඥයෝ මේ කතන්දර කී එතුමා වුණත් මම්මුලා කරන්නේ. ඒක නිසා මෙතනදී මෙන්න මේ ස්වභාවය අවබෝධ කරගන්න ඕනේ. මෙන්න මේ මම මේ කරුණු කාරණා කිව්වේ එහෙමයි. ඒ නිසා මම හිතනවා තව කාලාන්තරයක් තිස්සේ මේ විදිහට ගියොත් එහෙම ජ්‍යොතිෂ්‍ය විෂය නිසා මේ මිනිස්සු මම්මුලා වෙලා නැත්නම් ඒකෙන් කරගන්න ඕනේ සේවාව වෙන පැත්තකට මේ තල්ලු වෙලා මේ අතර ලොකු ඝර්ෂණයක් ගස්තනයක් ඇති වෙලා සමාජ අවපීඩනයකට ලක් වෙන්න පුළුවන්. ඒ නිසා මම හිතනවා අපි නිවැරදි විය යුතු අවස්ථාවට තමයි මේ මොහොත මේ මැතිවරණ සමයපත් වෙලා තියෙන්නේ. ඊළඟට අපි කල්පනා කරලා බලන්න ඕනේ මේ කියන මිත්‍යා தත්ත්වය පදනම් කරගෙන සහ මේ අවිචාරමත් ක්‍රමවේදය අනුගමනය කිරීම තුළ මේ සිදුවෙන අනිත් මේ අහිතකර සහ මේ අවුල් සහගත ස්වභාවයන්. සාමාන්‍ය අපි මෙහෙම කමකෝ සෑම විටම කියන්නේ හැම අවස්ථාවකදීම නස්සස්ත්‍ර ග්‍රහතාරකා වලට අනුගතව මානව සංස්කෘතියේ සමාජ සැකසුම් සිදුවෙන්නේ නැහැ. ඒ කියන්නේ සමාජ සැකසුම් සිදුවෙන්නේ නැහැ කියලා කියන්නේ අපි මේ සම්මුති ක්‍රමය කියන්නේ මේ සමාජ සම්මුති ක්‍රමය තුළ ජීවත් වෙනකොට ඊට අනුගතව සියලු සිද්ධි
සියල්ල සමස්තයම මේ නස්සස්ත්‍රයේ මුල් කරගෙන සිදුවෙන්නේ නැහැ කියන එක. ඊට අමතරව අපිට ඒකයි. එතකොට පැහැදිලිවම ওই සානික ජෝතිෂ විද්‍යාවෙන් මෙහෙම උගන්වනවා. කියන්නේ පැහැදිලිවම කියන නස්සස්ත්‍ර සිද්ධාන්ත වලට අමතරව මිනිසාගේ අතීත කර්ම පරම්පරාව සහ ඥානමය ඉරියව් බලපානවා. අපි බලමුකෝ දැන් නස්සස්ත්‍ර සිද්ධාන්ත වලට අමතරව මිනිසාගේ අතීත කර්ම පරම්පරාව සහ සත්‍ය ඥානමය ඉරියව් ටික බලපානවා. ඉතින් මෙන්න මේකත් මේ වැදගත්ම කාරණා දෙකක්නේ. සත්‍ය පරම්පරා ඥාන ලක්ෂණ මිනිසුන් අපේ සත්‍යයන් කෙරෙහි බලපානවා. එතකොට මේ ජ්‍යොතිෂය කියන කාරණා මේ ජ්‍යොතිෂය කියන විෂය ධාරාව ඇතුළෙම මෙන්න මේ කියන එකත් උපයුක්ත වූ විෂය කරුණු හැටියට උගන්වනවා. මොනම හේතුවක් නිසාවත් මේ මෙන්න මේ කියන්නේ අමතරව තියෙන මේ විෂයගත වෙච්ච කරුණු මේකෙන් එළිදරව් වෙන්නේ නැහැ. ඒතර බලන්න ජ්‍යොතිෂයේදී ජ්‍යොතිෂයට වෙන හානිය අප සාමාන්‍යයෙන් ජ්‍යොතිෂය කියලා කියන්නේ දිලිසෙන වස්තුන් පිළිබඳ හදාරන ලද ගැඹුරු අදහසක් මේ දෙන මේ සංකල්පයක් විතරක් නෙමෙයි විද්‍යාත්මක විෂය ධාරාවක්. ඉතින් මෙන්න මේකේ තියෙන කරුණු කාරණා එළියට මතුවෙන්නේ නැතුව ඒ තුලම මේ කියන්නේ අපිට එලිපේලි කරගෙන අපිට ඇත්තම අඳුර යනකොට අපි කියන්නේ පන්දමක් අරගෙන යන්නේ. නැත්තම් ඒකට අවශ්‍ය ආලෝකයක් අපි එකතු කරගන්නේ. අපිට ඇස් දෙක පේන්නේ නැති හින්දානේ. ඉතින් ඉන්නේ ඒ වගේ නොපෙනෙන විඥාණයට නැත්නම් අපිට හොයාගන්න බැරි අපහසුතාවයක් තියෙන දේ මේ තහවුරු කරගන්න තියෙන කැඩපතක් වගේ දෙයක් මේ ජ්‍යොතිෂ විෂය කියන්නේ. ඉතින් ඉන්නේ ඒකෙදි ඒක වෙන්නෙත් නෑ ඊට වඩා අඳුරු පැත්තකට ගමන් කිරීම. ඉතින් මේ කියන සමාජ කාරණාවත් මෙතෙන්දී මතක් කරන්න ඕන. අර මම මුලින් කිව්වා වගේ මේ සියලු දේවල් සිද්ධ වෙන්න අමතරව බලපාන මේ අමතර විෂය දෙකක් තමයි මේ પરම්පරා ඥාන සම්බන්ධතාවය සහ අතීත කර්ම પરම්පරාව. මේ සමහරු මේ දුම සිදුවීම කියන්නේ මේ දලකේන්ද්‍ර සටහනක් අරගෙන එයා මේ හතර පැත්තට ඉරි දෙක තුනක් මේ ගහලා වෙල්ල මෙන්න මේ ග්‍රහය මෙන්න මේ තැන්වල මේ ධර්ම කර්ම විදියට ඉන්නවා. ඒ නිසා මෙයා අනිවාර්යයෙන්ම කියලා අපාගත වෙනවා කියලා කියනවා. නැත්තම් මෙයා ඇවිල්ලා තියෙන්නේ අමනුෂ්‍ය ලෝකෙකින් කියනවා. නැත්තම් මේ මොන හරි ග්‍රහයක් සම්බන්ධ කරලා මෙයා ඉහතාත්මේ මෙන්න ඒ වගේ බලන්න ඕ වගේ අන්න එහෙම අරගෙන එනවා. ඉතින් මේක පුළුවන් ද හිතන්න. අපි මේක උපච්ඡේද කරුණු හැටියට අරගෙන මේ පරිච්ඡේද හැටියට වෙන් කරලා හඳුර ගන්න ඕනේ ඊටම අතිශයුම් කාරණාවක්. අතිශයුම් කාරණාවක්. ඉතින් මේ සියුම් කාරණාව කියන්නේ අර වගේ කොළ දෙක තුනකට ඉරි කැලි දෙක තුනක් ගහලා. ඊළඟට කියනවා මේ પરම්පරාවේ ඉඳලම වෛරක්කාරයෝ ඉන්නවා. නැත්නම් પરම්පරාවේ ඉඳලම මේ කට්ටිය මේ කියන්නේ දූෂිතව නැත්නම් මේ අයගේ තියෙන එහෙම ස්වභාවයක් කියලා මේ අර ඥාන සම්බන්ධතාවයේ වියත් උන්වේ කියන මේ කොළ කැලලට කරුණු දෙක තුනක් ගැට ගහලා කියනවා. ඉතින් මම හිතන්නේ මෙන්න මේවා පසුබිම් කරගෙන මේ අවස්ථාවෙන් අවස්ථාවට එන ස්වභාවය ගැන අපි ගොඩක් කල්පනාකාරී වෙන්න ඕනේ. කල්පනාකාරී මේ කියන්නේ විය යුතු මේ විතරක් නෙමෙයි. තවත් මේ සම්බන්ධව අපේ අදහසට මම හිතන්නේ මේ ජ්‍යොතිෂය කියන විෂයයට අදහසට අපි බුද්ධිමත් මේ ගෝචර වෙන්න ඕනේ නැත්නම් ඒකට සහසම්බන්ධ වෙන්න ඕනේ. ඒකයි පාලිත. ඒ අනුව බලනකොට මේ අවස්ථාව මේ විශේෂ දැන් අපි දැන් මේ ගත කරමින් පවතින නැත්නම් ඉදිරියට පවත්වන්නට එන ජනාධිපති වෙන්නේ සහ මේ මහමැතිවරණයේ පිළිබඳ මේ දැන් අපි කියමුකෝ දැන් ඕක මේ පැත්තට අපි එකතු කරගමුකෝ මේ ජනාධිපති වන්නේට හෝ මේ සම්පූර්ණ මැතිවරණ සමයට උපයෝග කරගමු. දැන් මෙතනදී අපි කියමුකෝ සමාජයේ පවතින හෝ නැත්නම් පවතින තත්ත්වයක් උසස් කරන්න මේ අවශ්‍යතාවයක් තියෙනවා මේ ජනමූල මණ්ඩලයට නැත්නම් ජනතාවට. මේක උසස් කරන්න සැබෑම උසස් කිරීමක්. නැත්නම් වෙනස් කරන්න. අපි කියමු වෙනස් කරන්න කියලා එන මේ වෙනස් කරන්න කියන්නේ ඒත් සැබෑම ඌමනාවක්නේ. ඒතකොට සැබෑම ඌමනාව කියන්නේ මේ පතුලේ ඉන්න ජනමානසිකත්වයේ තුල තීන්දුව කරලා ඒ අය කියන්නේ යම් කිසි මේ හේතු න්‍යාය ධර්මයකට එකඟව මේක වෙනස් කරන්න හරි නැත්නම් මේක තවදුරටත් තහවුරු කරන්න හරි කියන උත්සාහ කරනකොට මේ වගේ අවස්ථාවක් මෙන්න මේ ජ්‍යොතිෂ කරුණු වලින් සම්පූර්ණම මේ විනාශ කරලා දානවා. එතකොට බලන්න සාමාන්‍ය ඕක අපි අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම මේක මේ කියන්නේ අපේ කියන්නේ අපි ඇවිල්ලා පරාදීන වෙච්ච මානසික තත්යකට වටලා දානවා. මම කියන හොඳ හෝ නරක. ඉතින් ඒක නිසා එතනින් එන්නේ ඒ වගේ මේ කියන්නේ මේ සමාජයේ තියෙන ප්‍රතිපීඩන ස්වභාවයකටපත් වෙන තත්ත්වෙ මේ කියන ක්‍රමයේ තුලින් වර්ධනය වෙනවා. මම කියන්නේ වැඩිපුරටම
කියන්නේ වැඩිපුරම මෙන්න මේ කියන කාරණා මේ සම්බන්ධව අරගෙන ගිහින් ඊළඟට නතර කරලා තියෙන්නේ මෙන්න මේ කියන ස්වභාවය සහ මේ தත්ත්වය මත. ඒක නිසා අපිට මම කියන්නේ අර කලින් මම සඳහන් කරා මේ හේතුවක් තියෙන අපි හේතුවක් නිසා ඵලයක් හටගන්නේ ඵලය දුක්ඛදායකෝ සුඛදායකෝ සංසිද්ධියක් හැටියට මේ ජීවිතේ පුරාම පවතිනවා තියෙනකම්ම. එතකොට ඕක තමයි සාමාන්‍ය පිළිගත යුතු සායනික විද්‍යාවේ මේ කියන්නේ සායනික ජ්‍යොතිෂ විද්‍යාවත් එක්ක එකතු වෙච්ච මේ අනිත් පරිබාහිර විෂයන් තුලින් මේ අනාවරණය කරලා දෙන්නේ. එහෙමනම් ඒ හේතු මේ ධර්මතාවයේ දුක් සහිතන නැත්නම් ගැටලු සහිතන අපි දුක් කියන පරිච්ඡේදයට ගමුකෝ. මේ දුක් කියන පරිච්ඡේදය ඇතුලේ තමයි සියලු මේ කියන්නේ සියලු කඩා වැටීම් සියලු විද වැටීම් සියලු වෙනස් කියන්නේ අහිතකර වෙනස් වීම කියන සියලු දේවල් තියෙන්නේ මේ දුක්ඛ කියන මේ පැත්තේ. එතකොට මේ දුක් ස්වභාවය සහිතව යම් කිසි කෙනෙක් අපි මේක හොඳට යහපත් තරන මෙතන මේ කාල සීමාව අපි උදාහරණයක් හැටියට පහුගිය කාල සීමාව තුළ යම් පාර්ශවයන්ට වුණා කිමු දුක් සහිත සිදුවීම් මෙන්න මේ සුඛ සහිත සිදුවීම් අරගෙන ඊළඟට එයාලා කල්පනා කරලා බලනවා මේ අපි එහෙනම් මේක මේ අපි වෙනස් කරගන්න උත්සාහ කරන්නේ මෙන්න මේ කියන හේතුව නිසා මේ හේතුව සම්බන්ධ කරගෙන තමයි අපි මේක වෙනස් වෙන්න හදන්නේ. එතකොට ඒ හේතුව ඊටාම අවැදගත් විදිහට කියන්නේ මේ මානසික මංකොල්ලයකින් පල්ලහැට දානවා. ඉතින් මම කියන්නේ මේකයි අපි මේ කියන්නේ ඇත්තටම ඒකාතකින් මෙහෙම දෙයක් තියෙනවා. ජ්‍යොතිෂය කියලා විෂය කරන අය සම්බන්ධව අපි නිකන් ගමුකෝ. ජ්‍යොතිෂය විෂය කියලා කියන්නේ ගොඩාක් දුරට මේ කියන්නේ හරි මේ සංවේදී විෂයක්. සංවේදී විෂයක් කියලා කියන්නේ මේ කවුරු හරි මේ ගෙදරකට එන්නේ තමන්ගේ ගෙදරට පලාපල විස්තරයක් හරි මොනවා හරි බලාගන්න ඉන්නේ අනිවාර්යයෙන්ම කරදරයක් දුකක් වෙලා වෙදී. මේ නිකන් ඇත්තටම කවුරුත් වෙනවද මේ කේන්දරයක් අරගෙන දැම්මන් තාම හොඳයි දැම්මට මේ ආදායම් මාර්ග දිනු වෙලා තියෙනවා අපේ ගෙදර ඉන්න බිරිඳත් හරි හොඳයි එයාගෙත් මේ හොඳ සහයෝගයක් තියෙනවා දරුවෝ ඊට වඩා සහයෝගයක් තියෙනවා මට යන තැන් වල මේ ගෙවල් දොරවල් තියෙනවා යාන වාහන ඕන තරම් තියෙනවා අනේ ඇයි මේ වගේ තත්ත්වයක් මේ ඇති වෙන්නේ කියලා බලන්න කවුරුත් ඒක කවදාවත් ඉන්නේ ජෝතිෂන්නේ එකයි ජෝතිෂය කියන කාරණාව විමර්ශනය කරන්න සාමාන්‍ය පෞද්ගලික වශයෙන් එළඹෙන්නේ මේ අන්නර වගේ කාරණා යටිතල තියෙන දුක් සහිත සිදුවීමක් මේ සුබදායක පැත්තට හරව ගන්න. එතකොට මම කියන්නේ මේක එක පිටපැත්තෙන් කරනකොට ඒ අවස්ථාවට අපේ ජෝතිෂ මහත්තුරුන්ගේ කියන්නේ මගේ මේ සංවේදී විෂයක් නම් ඒ විෂය ධාරාව හරියට සමාජයට දෙනවා නම් අන්න මේ කියන මේ යම්කිසි මේ විද්‍යාත්මක ක්‍රමවේදයකට පුරුදු වෙන්න ඕනේ. ඒක අපිට කරන්න බැරි නම් ඒක මම දන්නේ නැත්නම් ඒ ක්‍රමේ එහෙම නැත්නම් මම ඒකට මේ අකමැති නම් බැහැර වෙන්න ඕනේ. බැහැර වෙලා කරන්න ඕනේ. මෙතනදී මේ විශේෂයෙන්ම මම කියනවා මෙන්න මෙහෙම එකක්. ඇත්ත වශයෙන්ම අපේ ජනපති මහින්ද රාජපක්ෂ මහත්මයා එතුමා සමාජ මේ විශ්ලේෂණයකට එහෙම අරන් આવුත් මේ ආසියාවේ ඉන්නේ දැවැන්ත මානවයෙක්. මේ දැවැන්ත මානවයා මේ ලංකාවේ තිබ්බ ඉතිහාසයට තා මේ තදින් වදින මේ නොමැකෙන අකුරු සටහනක් තිබ්බ මේ කෙනෙක්. එතකොට එතුමා සම්බන්ධව අපි විග්‍රහයක් කරනකොට එතුමා එහෙම කියලා අපි තිබ්බා මේ තුල සමහර විට මේ යම් කියන්නේ යම් කිසි අඩුපාඩු සහිත සහ ඒ වගේ තත්ත්වයක් මොන හරි විශ්ලේෂණයක් කරනවා කියමු. එතකොට මේ මෙතුමාගේ ඒ කියන්නේ දැවැන්ත භාවය දැවැන්ත ස්වභාවය කියන එක මතුවෙන විදිහේ යම් කිසි විග්‍රහයක් අපිට කරන්න ඕනේ ජ්‍යොතිෂය තුලම. හැබැයි ඒක වෙන්නේ නැතුව අන්නර කියන විදිහෙන් කරපුවාම ඇත්තටම සාමාන්‍ය සමාජයට කලකිරෙනවා. මොකද්ද මේ කියන කතන්දරය කියන්නේ? මේ ඇයි මෙහෙම වෙන්නේ කියන එක. එතකොට එක පැත්තෙන් අවාසියක් සිද්ධ වෙනවා මම නම් කියන්නේ. මේ ජ්‍යොතිෂයේ බැලීම නිසා මේ ජ්‍යොතිෂ බැලීම කියන්නේ එතුමාගේ මේ පෞද්ගලික ජ්‍යොතිෂ මේ කටයුතු සම්බන්ධනේ මම කියන්නේ මේ මහජනතාවනේ අහන්නේ මේ ජ්‍යොතිෂඥයන්ගෙන් අපිට ඕනේ කියලා. මම කියන ඕක මේ බලහත්කාරයෙන් කියව ඇවිද්දේ නෑනේ. කොයි
නාලිකාවකට එහෙම නැත්නම් කියන්නේ මේ රූපවාහිනී නාලිකාවට එහෙම නැත්නම් මුද්‍රිත මාධ්‍යයකට එකතු වෙලානේ ඔක කියන්නේ. ඉතින් නිකන් කිව්වේ නේද? ඒකට එහෙම වෙනකොට මං හිතනවා අන්න අර වගේ මේ අතුරු හානියකුත් සිද්ධ වෙනවා. එතකොට මේ සමහර වෙලාවට අර මේ මුල් වශයෙන් ක්‍රියාකාරකම් වල පවතින සිදුවීම් යට යෑමක් වෙනවා. අන්න ඒක මේ වගේ අවස්ථාවන් වලින් එහා පැත්තට හරි මේ පිරිසුදුව මේ කියන්නේ ගමන් කළ යුතු මේ විශේෂ සම්මුතියක් තමයි ජ්‍යොතිෂයට කියන්නේ. එතකොට එහෙමනම් ඒක අපි හොඳට නිවැරදි විදිහට ගලප ගන්න ඕනේ. මම කිව්වේ අර මේ කලින් කිව්වේ ජනාධිපතිතුමාගේ කියන්නේ මේ තාම දෙවන්ත මානවෙක්. හැබැයි ඒ දෙවන්තකම කොතනද මේ වුණ පූර්ණ වෙන්නේ නැත්නම් ඒ දෙවන්තකම කියන එක කොහෙන්ද මතුවෙන්නේ? විශේෂයෙන්ම මේ අර මේ යම් කිසි තීන්දුව තියෙන ගැනීමදී මේ කවුරුත් පිට රටක එහෙම නැත්නම් විදේශයක එහෙම නැත්නම් ඉන් එහා කියපු මේ කෙනෙක්ගේ වචනයක් අදහසක් Taman පැත්තට ගන්න නැතුව පෞද්ගලිකව මේකේ තියෙන මේ අති භයානක යුද්ධයකට ගියා කියන්නේ හරි භයානක සිද්ධියක් නේ. හරියට ඔක කැළඹුණා නම් එහෙම. බැරි වෙලාවත් මේ අපි කියමුකෝ මේ මහින්ද රාජපක්ෂ මහත්මයා යුද්ධයට ජයග්‍රහණය කිරීම සම්බන්ධව මේ ඒක පාර්ශ්විකව ඒකට අදහස් දීලා අනිත් පැත්තට කැරකුණා නම් එහෙනම් මොකද වෙන්නේ? එතන අපි කියන්නේ බැරි වෙලාවත් මේ අපි අනිත් පැත්තට අවශ්‍ය සහගත විදියට උක ආවනම් හැබැයි ඒක එහෙම වෙන්නේ නැති වෙන විදිහට සංවිධානාත්මක දැවැන්ත හැකියා සම්මුතියක් මේ අරකට හේතු කරලා මේ යුද්ධේ නවත්තන්න ලේසි නෑ. මේ ඔය අපි තනි මේ සාමාන්‍ය කවුරු හරි හිතනවා ඇති අනිය මේ හරි ක්‍රමේ මේ ජනාධිපතිතුමා හිටිය අර්ලිය ගහ මන්දිරේ මේ යුද්ධය කරේ මේ යුද හමුදාපති ඇතුළු අනිත් අය ඒක නිසා ජනාධිපතිතුමාට තියෙන වචනේ මේ කිරීමක් කියලා. හැබැයි මේ යුද්ධයේදී මේ කවුද යුද හමුදාපතිතුමා කරපු මේ සහයෝගය වෙනම තියෙනවා. ඒක වෙනමම කියන්නේ බුරමල්ලක තදින් කැට ගහිලා ඒක වෙන පැත්තක තියෙනවා. මම කියන්නේ මේ පරිච්ඡේ මේ යම් කිසි ක්‍රමයක අපි කියන්නේ මේක සමාජ විද්‍යාත්මක හා ජ්‍යොතිෂ සායනික විශ්වවිද්‍යාල අනුව මේ කරුණු විග්‍රහ කරන්නේ. එතකොට එහෙම බලනකොට මෙන්න මේ කියන මේ යුද්ධයේ තුල පැවතිච්ච දැවැන්ත මේ කියන්නේ මහා විශාල වගකීම් මේ මෙතුමාගේ අතර මේ මෙතුමාගේ පැත්තට ගමන් කරනවා තනියෙන්. ඒතකොට මෙතුමා ගන්නේ කියන ප්‍රෞಢත්වය ඒ කියන්නේ ඒකට ප්‍රතිපහාර එල්ල කරන්න නැත්නම් ඒක වළක්ව ගන්න, ඒක මැඩපවත්තන්න, ඒක නැති කරන්න එතුමා ගත්ත මේ කියන්නේ තීන්දුව తీරන වල වටිනාකමත් එක්කම අපිට ගන්න පුළුවන් මේ පැත්තට. මෙන්න මේ කියන ස්වභාවයේ ජාති මේ සාමාන්‍යයෙන් අපි විග්‍රහ කරන්නේ මේ සායනික ජ්‍යොතිෂ විද්‍යාවල තුල යම් කිසි සිද්ධ කියන්නේ අර සංසිද්ධි සිද්ධාන්ත සමුච්ඡේද පරිච්ඡේදයේ සමාජ උපගමන වෙච්ච කාරණාවක් මේ හරි වැදගත් වෙන. මම කියන්නේ ඔය එක අවස්ථාවකවත් මේ අපි උදේ ඉඳලා කියන්නේ ඇත්තටම මේක මේ මම කියන්නේ මෙන්න මෙහෙම එකක් නෑ. සාමාන්‍යයෙන් ඔන්නේ කියන කාරණාව මේ මැදි කරලා එක අවස්ථාවකදීවත් මේ නිවැරදි විදිහේ ජ්‍යොතිෂ්‍ය සම්බන්ධ කරගෙන එතුමා තුළ තියෙන මේ කියන්නේ හැංගිලා තිබෙ හැකියාව මතු කරලා පෙන්වුවේ නෑ. රාජයෝග තියෙනවා. මේ රාජයෝග වල තියෙන ස්වභාවය මේකයි. අර මේ කියලා මේ මෙන්න මේ තියෙන ග්‍රහ පද්ධති ඒක නිසා මෙන්න මේ තියෙන අවස්ථාවෙන් ජ්‍යොතිෂය සංක්‍රමණය කරගත්තොත් අර සායනික ජ්‍යොතිෂ විද්‍යාවන් අපිට ඇත්තට ප්‍රයෝජනත්වයක් කියන්න පුළුවන්. ප්‍රයෝජනත්වයක් කියන්න පුළුවන්කම තමයි වගේම තමයි අනිත් එක හොඳින් මතක තියාගන්න ඕනේ ඊළඟට ඒක වෙන විශේෂණයක් තියෙනවා කියලා. ඊළඟට ඒකට වෙන විශේෂණයක් තියෙන ඒ විශේෂණය වළක්ව ගැනීම සඳහා මේ යම් කිසි වැඩ ක්‍රියාවලියකුත් දෙවෙනි වශයෙන් සකස් කරගන්න පුළුවන්. මේ හරියට ජ්‍යොතිෂය හසුරුවනවා. ඉතින් මම කියන්නේ ඕකයි. ඒක නිසා පාලිත මහත්මයෝ අපි මෙන්න මේ අවස්ථා සම්බන්ධයන් එකිනෙකට ගලප්පලා අරගෙන තමයි මම හිතන්නේ මේ අපි මේ සමාජ විද්‍යාත් කතිකාව මේ තවදුරටත් ඉස්සරහට අරන් යන්න ඕනේ. ඊළඟට මම බලාපොරොත්තු වෙනවා මේකේ කියන්නේ සාමාන්‍ය විද්‍යාවක් වගේ දෙයක් එහෙම නැත්නම් රටේ සාමීය මේ සංහිඳියාව නැති වුනහම ඊළඟට සාමීය ආමන්ත්‍රණයේ වගේ දේ මේ
ගැන කතා බහ කරනකොට කොහොමද මේ නිවැරදිවම නිවැරදි වශයෙන්ම කොහොමද ඒවා මේ පරිච්ඡේද වශයෙන් වින් කරගෙන මේ ඒවල තිබ්බ දොස් දෙකමත් එක්ක අරගෙන කතා බහ කරන්න. එහෙනම් මම හිතනවා මේ ඒකක්. ඉතින් ඔයගේ අනිත් සමයේ මේ ජනාධිපතිවරුන් අදාළ වෙන කරුණු කාරණා ගොඩක් තියෙනවා. මේ රටේ සංවර්ධනයේ සම්බන්ධ රටේ මැද ඇති වෙලා තියෙන මේ ගරා වැටීම කියන්නේ ඊළඟට ආධ්‍යාත්මික වශයෙන් මේ පුජ්‍යලයන් තුළ මේ තත්ත්වයන් පිරිහීම පූජක පක්ෂය තුළ හරි පවතින සාමාන්‍ය ගැටුම්කාරී ස්වභාවය මෙන්න මේ වගේ මේ සමාජමය තත්ත්වයන් එක්ක මේක හරි ලස්සනට විග්‍රහ කරලා ගන්න පුළුවන්. ඉතින් එතකොට මේක හොඳ හෝ නරක දැන් උදාහරණයකට මම කියන්නම්කෝ දැන් ඇත්තටම අපිට මේ සායනික ජ්‍යොතිෂ විද්‍යාව අනුව මේ විවිධ තත්ත්වයන් හරි විදිහට මේ විශ්ව කියන්නේ සෞරග්‍රහ මණ්ඩලය වෙන අතුරු ග්‍රහ හැලහැප්පීම් වලින් මේ අපේ ලාංකීය ජනමානසිකත්වයේ හෙල්ලෙනවා කියලා නැත්නම් කඩා වැටෙනවා කියලා. එහෙනම් කඩා වැටෙනවා කියලා කියන්නේ චිත්ත අසුද්ධියටපත් වෙනවා කියන්නේ. චිත්ත අසුද්ධියටපත් වෙනවා කියන්නේ මොකද්ද? මේ එදිනෙදා තමන්ගේ සමාජ සැකසුම් අස්ථාවර වෙනවා කියන එකනේ. එතකොට මේ සමාජ සැකසුම් අස්ථාවර වෙනවා කියන්නේ මොකද්ද? තමන් ලොකු පීඩනයකට අසු වෙනවා, ගැටලුවකට අහු වෙනවා. ඒ ගැටලුවෙන් තව අතුරු ප්‍රශ්න රාශියකට ගමන් කරනවා. ඒ අතුරු ප්‍රශ්න රාශියකට ගමන් කළා ඉලා ආයි මේ තව තැනක මේ තව අනවශ්‍ය විදිහේ ප්‍රශ්නයක්. එන්නේ ඒක නිසා එන්නේ මේ බඳු කාරණාවල් හරියට විශ්ලේෂණය කරගත්තොත් සායනික ජ්‍යොතිෂ විද්‍යාව අනුව පිළියම් තියෙනවා. උදාහරණයකට අපි නිකන් ගමුකෝ මේවර ජනාධිපතිවරණේ පැහැදිලිවම මේ අපේ ජනාධිපතිතුමා සම්බන්ධව ලොකු අභියෝගයක් තියෙනවා. දෙවන්ත මානවෙක් හැබැයි ලොකු අභියෝගයක් තුමාට තියෙනවා. මේ අභියෝගය සම්බන්ධව තියෙන්නේ කාරණා ටික අති බහුලයි. අති බහුල කාරණා ගොඩක් තියෙනවා. ඒ අභියෝග හොඳ සහ නරක කියන එක. මේකයි අපේ ලෝකයේ ලෝක සම්මුතියේ තියෙන්නේ සැප විතරක්ම කියන අපි හිතනවානේ නෑ මේ සුඛයේ ඇතුළෙත් සතුට ඇතුළෙත් සැප ඇතුළෙත් දුක්ඛ ලක්ෂණ තියෙනවා. ඒක තමයි මේ අපේ කියන්නේ ආගමික ඉගැන්වීම. මේ ආගමික ඉගැන්වීමේ තියෙන මේ தත්ත්වය ඒකයි. ඉතින් ඒක නිසා හැම අවස්ථාවකම අපි කල්පනා කර මෙන්න මේවා මේ සමාජයෙන් යහට මෙහාට වෙනස් වෙලා යන විශේෂ කරුණුත් මේවට සම්බන්ධ කරගෙන මම හිතනවා මේක හරි විදිහේ විග්‍රහයක් කරොත් මේ ජනතාව තීරණය කරයි මේ ඒ කියන්නේ සැබෑ විදිහේ පණිවිඩ දෙපැත්තට හරියට හුමාරු වුණොත් එහෙම නැත්නම් ඒක ජනතාවට අවශ්‍ය වෙන විදිහට ජනතාව තියෙන ගැටලු සුඛ දුක්ඛ කියන ගැටලු ටික දෙපැත්තේ තියෙන හරියට සමශෝධනය වෙන විදිහට සමපාද වෙන විදිහට වැඩ පිළිවෙලක් කරනවොත් මම හිතන්නේ මේ අර දොස් නිදොස් කර ගන්න පුළුවන්. හැබැයි ඒක අඳුර ගන්න විදියක් නැහැ. මෙන්න මේ කියන ජාතික මුල මේ ඇත්තටම ජෝතිෂය කියන විෂය තුල ජාතික මුලාවක් ඇති කරගෙන මේ විදිහේ වැඩ ක්‍රියාවලියක් යන හින්දා ඒ නිසා මේ පාලිතුමාත් මම කාල වේලාවත් මම හිතන්නේ ඉක්ම වෙනවා ඇති. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා ඊළක මේ සාකච්ඡාවේදී මේ කොහොමද මේ ජනරජ කේන්දරයේ මුල් කරගෙන ඇති වෙන ග්‍රහ තත්ත්වයන් හා සමාජමය කියන්නේ ග්‍රහ තත්ත්වයන් ඇසුරු කරගෙන සමාජමය පැතිකඩවල හිටමිට වෙනස් වෙන්නේ කොහොමද? ඒක විපක්ෂයට බලපාන්නේ කොහොමද? ඒක බලපාන ප්‍රමාණය මේ කියන්නේ ආණ්ඩු පක්ෂයට මේ ඒකින් වෙන හානිය හෝ එහෙම නැත්නම් යහපත සම්බන්ධව කතා බහක නිරත වීමට මම අදහස් කරනවා. එහෙමනම් දිමිත්‍රි මල්ලව මැතිතුමනි අපගේ විද්වත් කතිකාවේ අවසන් අදිරටයි අප දැන් පැමිණ තිබෙන්නේ. මේ අනුව ජ්‍යොතිෂ විද්‍යාව යම් තැනකින් නතර වෙන්නේ නැහැ. ඒ වගේම මැතිවරණ ක්‍රියාවලිය කොහේදිවත් නතර වෙන්නේ නැහැ. හැබැයි දැන් දිමිත්‍රි මල්ලව මැතිතුමාටත් මටත් මේ වැඩසටහනෙන් මදකට නතර වෙන්නට මදකට සමුගන්නට කාල වේලා ඇවිදී. අද මේ මොහොතේ මෙම කතිකාව මේ වන්නට මා මේ මැදිරිය වෙත කැදවන් ආවා. මානව සම්පත් හා සමාජ විද්වත් කේන්ද්‍රයේ ගරු ලේකම් ජ්‍යොතිෂ නක්ෂත්‍රවේදී ඒ වගේම
ඉන්දියාවේ සායනික ජ්‍යොතිෂ විද්‍යාව පිළිබඳ විශාරද ශාස්ත්‍රවේදී දිමිත්‍රි මල්ලෝ මෙතුමනි ඔබට නැවත වතාවක් ආයුබෝවන් කියමින් මා ඔබට සමු දෙනවා. ආයුබෝවන්. ස්තුතියි.